හායි යාළුවනේ මං අද හිතුවා ඔයාලට අලුත් වීඩියෝ එකක් ගේන්න. මං පුංචි කාලේ මගේ මතකයන් පිරුණු තැනක් තමයි අද ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මේ මගේ ආත්තම්මා හිටපු තැන අපේ මුළු පරම්පරාවම ජීවත් වුණ තැනක්. මගේ මල්ලිට නම් ආත්තම්මා ගැන මතකයක් නෑ. මොකද මෙයා ඉපදෙන්න කලින් ආත්තම්මා නැති වුණා. මට නම් යාළුවනේ මට ආත්තම්මාව මතක නෑ. ආත්තම්මා නැති වෙලා දැනට අවුරුදු 8ක් විතර වෙනවා. ඉතින් ආත්තම්මා ජීවත් වුණ තැන පාළුවට ගිහින් තමයි තියෙන්නේ. අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. යාළුවනේ අපි වත්තට ආවා. වත්තට ඇතුල් වෙච්ච ගමන්ම තියෙනවා ලොකු පැණි වර්ග ගහක්. ඉතින් අපේ ගමටම තියෙන එකම පැණි වර්ග ගහ තමයි මේක. ඉස්සර මෙතන ලොකු සේපාලිකා මල් ගහක් තිබ්බා. හැබැයි දැන් ඉතින් මෙතන සේපාලිකා මල් ගහේ මුලක්වත් හොයාගන්න නම් නැහැ. මට මතකයි මම පොඩි කාලේ මේ කොස් ගහේ යත්තේ උන්චිල්ලාවක් ඇඳලා උන්චිලි පැට ආත්තම්මගේ රස තේ කෝප්පේ බොනවා. මේක ආත්තම්මා ජීවත් වුණ ගෙදර. දැන් ඉතින් අපේ ආතනන් ඉන්නේ සීයලා ගෙදර. ඉතින් මේ වත්ත ඔක්කොම පාළුවට ගිහිල්ලා. මේ තියෙන්නේ ළිඳක්. මෙතන තමයි මං පුංචි කාලේ සෙල්ලම් කරන්නේ. මේ ඈත තියෙන කජු ගස්, සියඹලා ගස් තමයි මගේ සෙල්ලම් ගෙවල් වෙලා තිබුණේ. එදා ලස්සනට තිබ්බ තැනක් තමයි අද මෙහෙම ගරා වැටිලා පාළු තැනක් වෙලා තියෙන්නේ. අර ඈත පේන්නේ ටැංකිය. මං ඔතනින් පොඩි කාලේ සෙල්ලම් කර කර ඉන්නවා මට මතකයි. ඉස්සර නම් හවස මේ වෙලාව වෙද්දී මේ හැම තැනම අපේ කට්ටිය පිරීලා තේ බොනවා, කැඳ බොනවා. හරිම සතුටින් තමයි අපි හිටියේ. ඉතින් ආත්තම්මා නැති වුණාට පස්සේ ඒ සතුට ඔක්කොම නැති වුණා. මේ දෙහි ගහ තියෙන තැන තමයි ඉස්සර ලොකු ඇඹරැල්ල ගහක් තිබ්බා. ඒකේ ගෙඩි හැදෙද්දි ගමේ ඉන්න ළමයි ඔක්කොම පොර කනවා ඇඹරැල්ල ගෙඩි කඩන්න. හැබැයි අද ඒ ඇඹරැල්ල ගහත් නැහැ. මේ ඈතින් පේන තෙක් යායම වත්තේ කජු ගස් විතරයි තිබ්බේ. ඒත් අද හොයාගන්න තියෙන්නේ කජු ගස් 2-3ක් විතරයි. යාළුවනේ මට ඕන උනේ මගේ මතක සටහනක් මගේ channel එකේ හැමදාටම තියන්න. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන මතකවල් තියෙන අතීත සුන්දර ස්ථාන තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා අපේ channel එකක් subscribe කරන්න යන්න.